හොහෝ යාළුවනේ ඉතින් කොහමද යාළුවනේ අදත් ඉතින් මම වෙනදා වගේම සුපිරි ටොප් පහේ කැම්ප් එකක් අරගෙන ඔන්න ආඩබඩස්කම් සම්ප්‍රාප්ත වුණා. ඇත්තටම අද මං ගෙනාවේ අර දැන් දැකලා ඇති යාළුවෝ Facebook එකේ පෝස්ට් වල එහෙම අදලා තියෙනවා 250 රයිස් එකක් ගැන. ඇත්තටම කියනවා මං අද ආවේ එන්නේ 250 රයිස් එක ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න රත්තරනේ. ඇත්තටම ඉතින් මේක 250ක් ගත්තට ඇත්තට මේක 250ක් වෙන්නේ ඒකයි ඉතින් වැඩි. ඒ වෙදි සුළු සිද්ධිය ඇත්තටම කැමරාව ගේන්න. ඇත්තට මේකට යන වැඩි යන්නේ මේ වරන්ඩ ඇත්තට මේකට මෙන්න කුකුල් ලතක් රුපියල් 50යි යාළුවනේ. ඇත්තට මේවට කොහොම හරි ඉතින් මේ බිත්තරයක් 20යි. ඇත්තට මේ සොසේජ් සී තුනට රුපියල් 60ක් විතර ඒක වැඩි ගණන් ගන්න එපා. ඇත්තට මේකට මේ සෝස් පැකට් රුපියල් 20 ඇත්තට මේ මහන්සි වැඩි ගණන් ගන්න රජාද කලබලෙන් ආවිදි මේ 250 රයිස් එක කොහොමද හදාන්නේ කියලා දෙන්න බෑනේ. චිලි පේස්ට් එකකුත් අදලා හැටි පෙන්නනවා යාළුවෝ. ඇත්තටම කියනවා මම ඇත්තට මේ 250 රයිස් එක ගෙදරදී බොහොම සරල විදියට හදන විදිය තමයි කියන්න ආවේ. මම තව දෙයක් කියන්න. මගේ YouTube channel එක subscribe කරලා තාම. subscribe කරන්න. මෙහාවත් තියෙන bell icon එක කරලා. එන්න මේ වගේ කුකුල්ලන්ටකි දීගල වැඩ කොඩු වෙලම දීගලට රස පාටයි යන්නේ. මම ඉතින් ගම්බිරිස්සෙම මේකට දාලා ගෙදරදී හදාගෙන ආවා. ගේන බත් එක පෙන්නන්න. බත් එක යාළුවනේ මං ඉතින් මෙතන ලිප් ගහගෙන බත් එක මේව කරන්න ඔට්ටු වෙන්නේ නැහැ. මං ඉතින් දාල් බත් ඉතින් ගෙලා. මේ යන්නේ නැත්නම් ගෙදරින් හදාගෙන ආව බත් එක. ඉතින් ලැලුම් කොලේව ගෙනල්ලා තියෙන්නේ. ඉතින් හදාගෙන කන්න. ඇත්තටම දැන් මේක මූලින්ම කරන්න ඕනේ මොකද්ද? එළවලු කපා ගන්න ඕනේ. දැන් යනවා මූලින්ම කපා ගන්න ඕනේ මොනවද? එළවලු මේ පෙන්නන්න. කැරට් ගෙනවා යාළුවනේ මම පෙන්නන්නේ. ඉතින් කන්න මේවා මෙන්න යාළුවනේ. කැරට් ලීස් මේ රම්පේ අනම්මන යන දැන් ගෙනල්ලා තියෙන්නේ මන්ද කැරට් ලීස් රම්පේ අනම්මන කපා ගන්නවා. ගේන්න ගේ කැමරාව ගේන්න. යාළුවනේ එන්න. මේ යනවා අපි ඉස්සෙල්ලා ගා ගන්නවා. දැන් රාජාගේ තොප්පිය දිහා බලන්නදී. ඇත්තට රාජා ඉදිරියට කුකෙක් වගේ ඇවිල්ලා ඉන්න මේ සරං ගහගෙන කුකා වගේ ඇවිල්ලා ඉන්නේ. උජිජු වැඩි ගණක් ගන්න බෑ. අපි ආවේ වැඩලු දීගේ. හොඳ මේම යන්නේ. ඉතින් හොඳට මේ කැරට් දැන් කපා ගන්නවා. හීනිවට කපා ගන්න. ගේ කැමරාව ගේන්න. ඉටු ගන්න. යාළුවනේ මට අද තේද්දි ගිල්ලා ඉන්නේ කේන්දි නේ. උජිජු. මෙහෙම කපා ගන්නවා. මෙහෙම කපා ගන්නවා. මේ විදිහින් කපා ගද්දි බොහොම පරිස්සමෙන් කපලා හීනිවට කපා ගන්න. අපි රයිස් එකක් නැහැ 250 රයිස් එක ඇත්ත 250ක් කියන්නේ ඔය මිනිත් 250ක් ගත්තට 250ක් කියන්නේ ඕකට. අමූලික බොරු. මට හරි දුකයි යාළුවා ඇන්දෙනවට ඒවට. උපරිම රුපියල් 200යි මේ වැඩේට. 150ක් නැත්නම් 200ක් යන්නේ. ඒ පොලෙන් කැරට් පිඟාලක් ගත්තා ලීස් පිඟාලක් ගත්තා රුපියල් 20යි දෙකටම. දෙකටම 40යි. වැඩි ගණන් ගන්න එපා ඒක. මෙන්න මෙහෙම යාළුවනේ මේ හාලා ගන්න මෙන්න මේ මෙතනින්. හාචල්ලට කාමලට මේක යාළුවනේ අපි ගන්න රයිස් බටයි ගන්නෙ. මේක තියන්න පැත්තකින්. මේකත් දාගන්න යාළුවනේ මොනවද? ඕ මදුරුව ඉන්නව හරියට. දැන් කාලයක් මදුරුව නැතුව හිටිය අයත් අපේ පැත්තේ මදුරුව පැලපොදියා කියලා. ඒ ඉතින් අපේ වැරදිලු ඊයේ. හැබැයි අපේ පැත්ත පිරිසුදුයි. මදුරුව නේ. මදුරුව දස්ති කනවා මදුරුව. හරි ගණන් ගන්න එපා යාළුවනේ. කැරට් ලීස් අපි හොතර කපාගෙන දැන් තියෙන්නේ. කො හම්පෙත් කපා ගන්න ඕනේ. රම්පි දන්නවනේ ඒ දිගියා. ඒවම කපා ගත්තා. දැන් යාවනේ අපි දැන් මේටි කපාගෙන හමාරයි. කැමරා උස්සන්න. කැමරා උස්ස දැන් යාවනේ අපිට තියෙන්නේ මේටි කොහොමද දැන් මේක හොඳ පැද ගන්න ඕනේ. ඒ කියන්නේ තම්බ ගන්න තෙල් වලින් තම්බ ගන්න දැන් අපි ලිප්පත්තු කර ගන්න. තව මේ වැඩේ හැමමයි යාළුවනේ. මේක ඒකාව මේව කර ගන්න තමයි. ආයල් හරි ගාගන්න බෑනේ. අද දැන් අපිට තියෙන්නේ මේක මේව කරගන්න. දීපාදා ගන්න ඕනේ. තව වැඩේ හැමමයි. අර මස් මදින්න අනම්බනන් වලට වැඩේ හැමමයි තව. මේ අර හරගිරි පෙට්ටි කොම එක. ඔන්න යන්නේ දැන් අපිට තියෙන මේ ටික හොඳ තෙල් එකක් දාලා තාත්ති උඩින් තියන්න. දැන් යන්නේ මම මේ ගාලා මෙන්න වගේ මිසිල් බෝඩ් ගියා. මේ බාල ටොයිස් බඩ. ඔය යාව. මෙන්න යාළුවා දැක්කනේ. ඒ බාල ටොයිස් බඩ. ඇත්තට ඉතින් ආයියාලේ මේකට දැන් හොත් තෙල් ටිකක් එහෙම දාගෙන මේක දාත එක මේකට. භාංගේ පත්තු කියලා හදිස්සිය කරේ හොරයි. රජා ඉතින් යාළුවා ඇත් එකක් ගත්තට කොහොම කරන්නේ? එන්නේ තෙල් වැඩි දාගන්න. අපි තෙල් කන්න හොඳ නැහැ. ඉතින් යාළුවා ඇත්තට විදිහම මම දැන් කල්පනා කරේ දැන් මම තෙල් මේකට හුඟක් දාගත්තනේ. මොලින්ම මම පැද ගන්න යන්නේ මස් කෑල්ල. චිකන් පොස්ට් කෑල්ල වැද ගන්නවා. ඔන්න පුරුපුරු ගාලා.
මස් කෑල්ල බැදෙනවා. එන්නේ යාළුවනේ මස් කෑල්ල බැදෙනවා. වරෙල්ල. රාජා යල්ලද. මෙන්න මස් කෑල්ල බැදෙනවා. කැමරාව ගේන්න මෙන්න අර රාජාගේ මස් කෑල්ල බුරුබුරු ගානවා. ගම්මිරිස් එක්ක තවරපු ලුණුත් එක්ක තවරපු මස් කෑල්ල. විකාව. මේ යාළුවේ විකාව. මේ ගැන හොඳට තැම්බෙන්න ඕනේ. නැත්තම් ඒ බඩේ අවරව දෙනවා. දැන් අපේ කඩකාරයෝ කරන්නේ මේක ලාවට බදිනවා. පිටට තෙල් යන්නේ නැහනේ. හැදලා කට්ටියට කෑමට දෙනවා. ඒක මම බලුවේනේ. මං කඩකාරයෝන්ට කියන හරියට බදින්න. අදින්න දුව හදන්න මම මිනිස්සුන්ට එන කයි උඹලට. මෙන්න යාළුවනේ ඇත්තම දැන් උඩ රන්නන් පාට සැදී ගිරෙන්නේ. මෙන්න මේ පුටු ගාලා වෙන්න යාළුවා. මෙන්න අතර මෙන්න. එන්න ඇත්ත දැන් හොඳට මෙයා සැදී කියලා තියෙන්නේ. දැන් අර මේක හේතෙන් තියා ගන්න ඕනේ. එක තව වැඩ එහෙම වලින් ඈ. මෙන්න මේක තමයි අපි තියා ගන්නවා. දෙක්කඩ රාජා හොද සුවදට රසයි මේක වහ ගන්නවා වෙන්නේ. නැත්තම් මැස්සෝ පිරිසිදුව කන්න ඕනේ අර කණ එක. දැන් රාජා ගෙත් ටික හරි කොහොම යාළුවෝ වහ ගත්තා. දැන් අපිට තියෙන එල්ලවලු ටික යාළුවෝ හැද ගන්න ඕනේ. ඉන්නේ. ඒකෑම කියලා වැඩි ගන්න එපා. මේ ටික යාළුවෝ දැන් අපි හැද ගන්න ඕනේ මේක අස් කරන්න ඕනේ මොනවද? අවසානයේ හොඳට මේ ඉඳ කිච්චලා පූ ගන්න. හරි අමාරු වැඩ දෙයක් අත්තරා. නොන්න යාළුවනේ. දැන් අපිට තියෙන මේකට තෙල් චුට්ටක් දාගෙන අර මොනවද අපි ඉන්නවලු ටික හොඳට තම්බ ගන්න ඕනේ. තව වැඩ එහෙමමයි සොසේජස් බිත්තර ඒවා එහෙම අත ගැහුවේ නැහැ තාම. එන්න ඒ වැඩි කර ගන්න ඕනේ. මෙන්න හොඳ කැමරාවට මේ චුට්ටක් දා ගන්න ඕනේ. මෙන්න යාළුවනේ. එන්න හොඳට යාළුවන්ට. මෙන්න මේවා එන ඔලු ටික හොඳට මෙහෙම බැද ගන්නවා යාළුවනේ. ඒක බැද ගන්නෑ තම්බ ගන්නවා. මේ හොඳට තම්බ ගන්නවා. හැබැයි යාළුවෝ වැඩි මේ කාර වෙන්න අරින්න එපා. මේක දැන් බා ගන්නෑ. මාට අමතකුණා. දැන් මේකට බත් එක අපි දා ගන්නවා අතනේ. රාජාට අමතක වෙනවා හරියට මෙන්න. මේ පෙන්නනවා කැකුළු හාලේ යාළුවනේ. ඇත්තටම රයිස් කඩවල ඔය කේරි සම්බා කියලා දෙන්නේ මොනවද මේවා? යාළුවෝ ටික රැවටෙන්න එපා. රෝපියල් 100ක් වෙන්නේ මේකට. ඊවක රයිස් කඩකාරයන්ට මේ රෙද්ද මකුල. යාළුවෝ හොඳට මේව දාගන්න. මේවා දැන් මේකත් ගන්නවා මෙහෙම. මෙන්න යාළුවනේ. ඇත්තටම හැන්ද ගන්නවා. පිසි වැඩි ගණන් ගන්න එපා. ඒක කොහමරි. වැඩි ගණන් ගන්න බෑනේ. අන්න හරි ඒක හරි. දැක්කද රජායි කිසිම දෙයක් සැලෙන්නේ නැහැ. සැලි ඉදිරියට ෆැමිලි රත්තරනේ. මේ හැඳි කූරේ. මේ බලන්න අර කඩේ පරාදේ රජාගේ වඩ. බලන්න යාළුවනේ. බලන්න. ඔතන ඇස්සලා බලන්න. මේ රජා දැන් අපි දා ගන්න මොනවද? හේරිස් කුඩු දා ගන්න ඕනේ යාළුවනේ. හේරිස් ලෝ මෙන්න මේ බලන්න වැඩි දා ගන්න අපි හැන්දක් දෙකක් දාගන්නේ. ඔය යාළුවෝ දැක්කම වැඩි දා ගන්න ලෝණු ඉතින් වැඩි කන්න හොඳ නෑ. ඔස්ටියෝපොරොසිස් තැලිසීමියා වගේ රෝග වලට මුල දෙන්න වෙනවා. මෙන්න එහෙම. දැන් යාළුවා අපි දා ගන්න කැලිමිස් වැඩි දා ගන්න එපා. කඩකාරයෝ දාන්නේ මේවා දානවා. කහ කුඩු මිස්ටර් කරනවා. දැන් නෑ හෙඩි ක්‍රී. ඒ ඉතින් කඩකාරයෝ දන්නවද ඉන්නේ? තමන්ගේ හිතවල ඒවා තියනවලු ඈ. ඔය දේ. ඒ ඉතින් අපි කඩකාරයෝට මාරයි. මේව දා ගන්නවා. හැබැයි පොඩ්ඩක් සැර වෙන්න නැත් ඕනේ නැත්තම් අවුල්නේ. දැන් යාළුවෝ ඇතර ෂෝක් එකට මේවා වෙලා තියෙන්නේ. දැන් හැට වැඩියක් මේව කරොත් එහෙම අඩිය අල්ලන්න ඉඩ තියෙනවා. අඩිය අල්ලුවොත් කඩ වෙන්නේ නැහැ. දැන් අපි දාගෙන වට්ටියට. මෙන්න මෙන්න. පළවෙනි වතාවට මෙහෙම හරියට නිකන් අර දාඩේ ගෙවල් වල වගේ. දාඩේ ගෙවල් වලත් මෙහෙමනේ. හැලි වල ඔට්ටු වෙලා අපේ ආච්චිලා සීයලා මෙහෙමනේ. වට්ටි දානවා. මේ වට්ටි දාලා කො අපේ චිකනා විකා වෙල යාළුවනේ. මේකත් පැත්තකින් තියාගන්නවා විකාව. මේක ඉතින් යාළුවනේ අත මේ ඒවල් ලස්සන මේ. දැන් මේක එන්න හොදට. දැන් මේ සොසේජස් කරන් දුන ඕන් ඔබ දාගත්තා මේ. එන්න. යෝ. ගෝ මේක.
හරි අමාරු අතරනේ. දැක්කනේ යාළුවනේ ඔන්න එකපාරයි ගින්දර දැම්මේ පට කාලා වැඩේ පටක් ගත්තා. දැක්කද යාළුවනේ මේ සොසේජස් කාලට හොඳට බැදලා දැක්කද? මේ කහ වෙලා නෑ මුල් විදියට මේ යාළුවනේ මේ දැන් යාළුවනේ අතරම දැන් හොඳ හොච ඕකේට පදා කරලා තියෙන්නේ. දැන් අපි මේක බා ගන්නවා. බා ගන්නේ කොතෙන්ද රතන්ට? එන්න. යාළුවනේ මේ ආලගේ දුවලා සමහරක් කට්ටිය. දැන් යන්න බලා ගන්න යාළුවනේ. දැන් අපිට තියෙන්නේ මොකද්ද? බිත්තර හදාගන්න. බිත්තර මම මේක හදාගන්න. බිත්තර හදන්න මේ බඩුවක් තියෙනවා. වෙල්ල බිත්තර හදන්න බිත්තර බඩයක්. වෙන්න යාළුවනේ. මේකේ තෙල් ටික මම එකට දා ගන්නවා. නැත්නම් තෙල් ඔච්චර කන්න හොඳ නෑ. කොලෙස්ටරෝල්. ඒකේ පායන නැත්නම් දැන් අපි කරන්න යන්නේ බිත්තරේ බැද ගන්නවා. බිත්තරේ බැදගෙන කොහොමද මේ කද්දි මේ මෙහෙම කරකව ගන්න මේ යන්නේ වෙන්න. මේ ගින්දර ලීමනවා හැම වෙලේම ගින්දර නිවෙනවා. එන්නේ අමාරු යාළුවනේ. එක්කේ කන්නෝ මෙන්න විතර කඩු වින්දෝ එල්ල යාළුවනේ අතර ඉතින් විතර ගන්න මේව කරගත්තා. ඔන්න යාළුවනේ අතර දැන් ඉතින් හොතර විතරේ වැදිලා තියෙන්නේ. දැන් අපි මේකේ බා ගන්න හදලා මොකද්ද? විතරේ. ඇත්තට වෙන්න හට වෙන්න මේ කර්මකාර හේපාදවට අප්පිරියා වුණා. ඇත්තට YouTube එකේ සල්ලි වැඩිපුර හම්බෙච්ච දවසක ආගට අදිත් අර කරගත්තා. හොඳ ගෑස් ලිපකුයි සිලින්ඩරයකුයි ගන්න. එතන පුළුවන් එක්කෙනෙක් ඉල්ලාලා මහාට යාළ ආධාර කරන්න ගෑස් ලිපකුයි සිලින්ඩරයකුයි. එන්න යාළුවනේ ඇත්තටම. මාන්ද ගිටේ තියාගෙන මේ කට්ට කන්න බෑ අර නිවිලා. අර පෙන්නන්න පොඩ්ඩක්. නිවිලා. ආඩ උතර කට්ට කන්න බෑ. ඒත් නිවිලා යාළුවනේ. දැන් යාළුවෝ ඔන්න අපි කුකුල් අඬකුත් බැලගත්තා. බිබිත්තරේකුත් බැලගත්තා. සොසේජ්කුත් බැලගත්තා. දැන් මොකද තියෙන්නේ? චිලි පේස්ටි හදාගන්න. මෙන්න අපි සීනි ඒව ගෙනල්ලා තියෙන චිලි පේස්ටි අපෝ. මේක යාළුවනේ කිච්චෙලියක් වෙලා තියෙන දැම්මා කැප් එක දාලා යාළුවනේ. මෙන්න වල විසිල් බෝඩ් එක හදමු වගේ කුකරි කැප් එක දානවා. නැත්තම් එහෙම ආටාද කෑම හදන්න වෙන්නේ නැහැ. වෙන්න එන්න පෙන්නන්න එන්න. එන්න යාළුවනේ. අවසාන මොහොත වාගේ කැප් එක දැසනේ. අම්මෝ වැඩිත් එක ඔන්න හොඳට දැන් මේ වගේලා තියෙන්නේ. දැන් මිරිස් දාගන්න ඉස්සෙල්ලා. නේ නේ ඉස්සෙල්ලා දාගන්න මේ මොන සීනි නිකන් තෙල් වගේනේ. දැක්කනේ. මේ චිලි පේස්ට් හාජා හදන්න අවංකව හදන්නේ. ඔය කඩකාරය වගේ කෝක හිතින් නෙවෙයි. ආන්න මේ හොඳ හදාගන්න. මං කිව්වනේ කරුමක්කාර ලිප යාළුවනේ පුළුවන් කෙනෙක් කියලා ආදාන කරපන්කෝ. නේද? මේක මේ යාළුවනේ මට හැමදාම කරන්න මේ ලිපත් එක්ක අද මම පුළුවන් ෆැමිලියක් පෙරළුනේ. මේ රිකුත් දාන මෙන්න. අන්න. එන්නේ යාළුවනේ ඇත්තටම මේක මං පැත්තකින් තියාගත්තා. දැක්කනේ. ඔන්න යාළුවනේ අවසාන අංගෙට දැන් ඇවිල්ලා තියෙනවා. අවසාන අංගෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන මොනවද? මේ ටික දාගෙන කණ්ඩ යාළුවනේ. අවසාන අංගෙට ඇවිල්ලා තියෙන්නේ. අං ඉතින් නෙළුම් කොලේ එහෙම ගෙනල්ලා තියෙන්නේ. හොදලා ගත්තාම එහෙම නෙළුම් කොලේ දැක්කනේ යාළුවනේ. හොදලා අරගෙන දැන් තියෙන අපිට මොකද මේ සෝස්. මේ තියෙන මෙන්න මේ හැන්න මේ සෝස් දාගෙන කණ්ඩ හදන්නේ. ආ මට කියලා මෙන්න මේ සෝස් කම්පැනියේ කිසි ස්පොන්සර් එකක් නැහැ. මේ ගීත ගණ්ඩත් එපා. කණ්ඩත් එපා. ඕන රුපියල් කීයක් හරි දුන්නා ඉතින් කියලා නම එහෙම. හොඳ. නම කියන්නේ කීයක් හරි දුන්නොත්. නැත්තම් කියන්නේ. කොහොමද කැරට් කැබලි අර කැබලි මේ කැබලි වර්ග දාලා හදද්දි කොහොමද තියෙන රස ගුණ පිරි 250 රතු අයියා කරා ඉස්සරට වඩා කොහොමද මගේ රයිස් රතු අයියා කැලේ මගේ රයිස් වලට මෙන්න යාළුවනේ රතුනේ මම නම් ඉතින් රජා අයියා රතු කැලේ රතු මෙහෙ මේ ඉතින් රජා විතරයි මෙන්න යාළුවනේ දැන් තියෙන මෙන්න කුකුල් ලණ්ඩ අර කඩේ වගේද කියලා බලන්න මෙන්න සොසේජස් තුන කොහොමද තියෙන මේක රසයි මෙන්න යාළුවනේ චිලි පේස්ට් එක දාගන්න ඕනේ චිලි පේස්ට් කොහොමද දාගන්න ඉතින් රස ගල්ලලා මේ යාළුවනේ ටික තලපේ වගේ චිලි පේස්ට් රතු අයියාගේ රජා අයියාගේ ඕ තෙල් ටික දැන් මේක
ඉතින් යාළුවනේ බලන්න වාගේ මෙන්න නැහැ මුළු රයිස් එකේ තියෙන දේවල්. ඇත්තට මට 250 රයිස් එකේ තියෙන හැම ජරාවම මේකේ තියෙන මේ අණ්ඩක් තියෙන කුකුල් අණ්ඩක්. එතකොට මොනවා බිත්තරයක්, සොසේජස් කරල් තුනක්, චිලි පේස්ට් එක, චිලි පේස්ට් එක, සෝස් පැකට් එක. ඇත්තට මොනවා මේක 250ක් යන්නේ නැහැ. ඇත්තට මේකත් ඇත්ත 250ක් යන්නේ නැහැ. ඇත්ත තමන්ගේ පිරිසිදුකමින් තමන් හදලා කන්න පුළුවන් යාළුවනේ. ඔය කඩවල වල තියෙන ජරාව කන්න එපා. ගෙදර හදාගෙන කන්න. ඇත්තට යාළුවනේ හැන්නේ හැමං කන්න හදන්නේ. එන්න සෝස් එක දාගෙන අම්මා තියන්නේ ඇපල් බබ. මෙන්න යාළුවනේ. ඇත්තට හැන්න බලන්න. ඇත්ත හැමං කන්න හදන්නේ යාළුවනේ. අන්න මේ අඬ. අලු පටල හයියාළුවනේ. යාළුවනේ දිව්‍ය ලෝක රහයි. ඇත්ත පට්ටම රහයි යාළුවනේ. රාතු වගේ රයිස් වලට වඩා සෝරි ඇත්ත පට්ට රහයි යාළුවනේ. තමන්ගේ ගෙදරම හදා ගන්න පුළුවන්. ඉතින් මම දැක්කනේ මම හදාගත්ත විදිය. එන්නේ ආකාරයට රසම රස. ආයිත් එක හදලා කන්න රත්තරනේ. කඩවල කුණු ජරාව ගන්න එපා. තමන් ගත්ත එක හදලා රාජා දැක්කනේ පිරිසුදු හදන් කෑවා. එන්නේ රාජාවගේ හදලා කන්න. යාළුවනේ මං කියන අතර සමු ගන්නවා. මම රජා යාළුවනේ. පොඩ්ඩක් ඉන්න කනකම්.